ආයිබෝවන් මිසිස් කිචන් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. එන්න අද මාත් එක්ක මසාලා ටී එකක් හදමු. හරි එහෙනම් මේකට අපිට ඕනි වෙනවා කරඳ මුංගු ස්වල්පයක්, ගම්මිරිස් ඇට ස්වල්පයක්, මහදුරු ස්වල්පයක්, කුරුඳු පොතු ස්වල්පයක්, ඒ වගේම කරාඹු නැටි ස්වල්පයක්, ඉඟුරු කෑල්ලක්. මේ ටික ඔක්කොම සෝදලා තමයි මම අරගෙන තියෙන්නේ. ඊළඟට අපි පෑන් එකක් ලිපේ තියාගෙන මේ ටික ඔක්කොම බෙද ගන්නවා. මේ වෙලාවේ අපි මේකට ඉඟුරු කෑල්ල දාගන්නේ නැහැ. දැන් මේ ටික මදගින්නේ විනාඩි 3ක් විතර රත් කර ගන්නවා. ඔන්න කලින්ම කිව්වා මේව කළු කරගන්න නම් එපා. දැන් මේ වෙලාවේ කුසිය හොඳ සුවඳක් එනවා. දැන් අපි මේ ටික ලිපෙන් අයින් කරගමු. ඊළඟට මම කලින් අයින් කරගත්ත ඉඟුරු කෑල්ල හොඳින් තලා ගන්නවා. මේ විදිහට පොඩි පොඩි කෑලි වලට තලා ගමු. මේක හොඳින් තලා ගන්න තරමට තේ එකේ රසය වැඩි. ඊගාවට අපි මේ ටික අයින් කරලා කුළු බඩු ටික තලා ගමු. මෙන්න මේ වෙලාවේදී කියන්න ඕනි මේ ටී එක පෝෂණීය අතින් ඉහළයි. නිකම්ම ටී එකක් බොනවට වැඩිය මේ වගේ රසයෙන් ගුණයෙන් ඉහළ ටී එකක් බොන එක ඉතින් හොඳයිනේ. මේ තියෙන්නේ මම තලාගත්ත ඉඟුරු සහ කුළු බඩු ටික. ඊළඟට මම වතුර එකක් ලිපේ තියා ගන්නවා. දැන් මේ විදිහට වතුර රත් වීගෙන එද්දී මම ඒකට තේ කොළ එකතු කර ගන්නවා. තේ කොළ ටිකක් වැඩිපුර දාගත්තම තේ එකට හොඳ පාටක් එනවා. තේ කොළ ටිකත් රත් වීගෙන එනකොට මම ලෑස්ති කරගත්තු කුළු බඩු ටිකයි ඉඟුරු ටිකයි එකතු කරගන්නවා. දැන් මේ ටික විනාඩි 3ක් විතර තැම්බෙන්න තියෙනවා. දැන් මේ වෙලාවේ හොඳ සුවඳකුත් එනවා. ඊළඟට මම මේකට අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කරගන්නවා. මේ විදිහට චුට්ටක් කවලම් කරගත්තා. දැන් මේකට කිරි පිටි එකතු කරගන්නවා. මම මේ හදන්නේ තේ දෙකකට. ඒක නිසා මම කිරි පිටි මේස හැඳි 3ක් එකතු කරගත්තා. දැන් ඉතින් මේ ටික හොඳින් කවලම් කරගමු. ඔන්න දැන් ඉතින් අපේ තේ එක රෙඩි. දැන් ඉතින් අපි මේක කෝප් එකට පෙරා ගමු. බලන්නකෝ මේ තේ එකේ තියෙන ලස්සන හොඳ සුවඳකුත් තියෙනවා. මේ තේ එක වැස්ස වෙලාවට නම් මරු. ගෙදර එන අයටත් සංග්‍රහ කරන්න පුළුවන්.
ඉතින් ඔයාලත් හදලා බලලා මට කියන්න හොඳේ. එහෙනම් අමතක නොකර channel එක subscribe කරලා like එකක් දාගෙන යන්න හොඳේ. bye